ආයිබෝ ඒවා සුමීර ඔෆිෂියල් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනා ඊටාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම කෙටි කතාවක් රැගෙන ආවා. මං ඉදිරියට ඔයාලට වටිනා සමාජයට වැදගත් කෙටි කතා රැගෙන එනවා. ඒකේ ආරම්භයක් ඇටියට අද මම පළවෙනි වීඩියෝ මුදා හරින්නේ මගේම ජීවිතයේ සත්‍ය කතාවක්. දැනටත් මම ගත කරන ජීවිතයේ සත්‍ය කතාවක්. ඒකෙන් ආරම්භ කරලා තමයි මම මේ ජීවිතේ කතාව ඔයාලට පළවෙනි වතාවට මේ වීඩියෝ එකක් කරන්නේ. මෙතනින් එහාට වැදගත් වීඩියෝ ගොඩාක් මම අරන් එනවා. අද ආරම්භය. ඒ ආරම්භය හැටියට තමයි මේ වීඩියෝ එක මම මුදා හරින්නේ. මේක සත්‍ය කතාවක්. මගේම ජීවිතයේ කොටසක්. මේක මම ඊටම සතුටින් සමාජයට මුදා හරින්නේ. ඔයාලා ඉතින් මේ වීඩියෝ එක අහලා බලන්නකෝ ඉතින්. මේකේ මාතෘකාව බවට පත් වෙන්නේ වටිනාම විනාඩි 10ක. එහෙම තමයි ඒ විදිහට තමයි මේ කතාව මම හදාගත්තේ. මේක අහලා බලන්නකෝ ඉතින්. මට මගේ ජීවිතේ ගෙවන්න උනේ මැටියෙන් තනාපු පොඩි නිවසක. අදට මම ජීවත් වෙන්නේ ඒ නිවසේ. බලාපොරොත්තු සිහින ගොඩක් මැද්දේ තමයි මම ජීවිතේ ගත කරගෙන ආවේ. නමුත් ඒ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මට ශක්තිය ලැබුණේ නැහැ. අඩිය තියෙන හැම තැනකදීම මට අඩිය පස්සට ගන්න සිද්ධ වුණා. උත්සාහ කරාට උත්සාහයේ ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මම ජීවිතේ දිනුවට වැඩිපුර මගේ ජීවිතයට අයිති උනේ පරාජය කියන දේ. මම ඒ දේ තනියෙන් හිතලා මම කල්පනා කර තමයි ගොඩක් ජීවිතේ ගත කරේ. මට මේ දේවල් කියන්න, මේ දේවල් බෙදා ගන්න කවුරුත් මම හිටියේ නැහැ. ආදරය, විවාහය, ජීවිතයේ සතුට කියන දේ මට උරුම නැති වුණා. ඔය විදිහට මම ජීවිතේ ගත කරගෙන ආවා. මගේ රැකියාව මම කරේ පෙදරේරුවෙක් විදිහට තමයි වැඩ කරේ. දවසක් වැඩ කරලා ගෙදර ආවම රැට නිදිය ගන්න බෑ. මම ඒ තරමට අධික ලෙස කල්පනා කරනවා. මගේ ජීවිතේටයි මෙහෙම වෙන්නේ කියලා. ওই විදිහට ජීවිතේ ගත කරගෙන ආවා. නොසිතූ විදියක මගේ ජීවිතේ පොඩි වෙනගත්තු බලාපොරොත්තු විනාශ කළා. සම්පූර්ණව ඒ කල්පනාව මගේ ජීවිතේ කාලම දැම්මා. නොසිතූ විදියට හදිසියෙම මා හෘද රෝගී තත්ත්වයකට ගොදුරු වුණා. ડોක්ටර් ළඟට යන විට මගේ ජීවිතේ විනාඩි 10කට වගේ තමයි සීමා වෙලා තිබ්බේ. ඒ විනාඩි 10 මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරා. මොකද ડોක්ටර් ළඟට යන විට මට තිබ්බේ මරණය කියන දෙයට අත්සන් කරන්න විතරයි. ඒ තරමට මම අසාධ්‍ය තත්ත්වෙන් තමයි හැංගෙන ගියේ. නමුත් ඒ විනාඩි 10 පෙර කුසලයක් නිසා මගේ ජීවිතයට මේ සබාදාම හරහා ලබා දුන්නා කියලා මම විශ්වාස කරනවා. මොකද මං නොසිතූ විදියට තමයි මේ සෑම දෙයක්ම වෙන්නේ. ඉතින් ඒ විනාඩි 10 මගේ ජීවිතේ වැදගත්ම විනාඩි 10 බවට පත් කරා. මේ දෙය සිදුවන විට මා ළඟ සිටියේ මව, පියා, සහෝදරයන් පමණයි. විශ්වාසයකින් මා ගොඩාක් ළඟින් ඇසුරු කර සෑම දෙනා මට පිටුපා ගියා. මම අද සතුටින්. ගිය අයට ගොඩාක් පින්. මේ විනාඩි 10 ජීවිතේ වැදගත් පණිවිඩයක් මට ලබා දුන්නා. මට නැවත පෙර කුසලයක් නිසා මගේ ජීවිතේ මට ලැබුණා. විශ්වාස කරපු සෑම දෙනා මට පිටුපා ගියා. දැන් මට සම්පූර්ණයෙන්ම සුවයි.
ඒත් මගේ රැකියාව තව කාලයකට මට අහිමි. අද මට වුණ දේ හෙට ඔබට වෙන්න පුළුවන්. එදා මම මැරුණේ නෑ. ඒත් ජීවත් වුණෙත් නෑ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ බලාපොරොත්තු නැති පාළු ජීවිතයක් විතරයි. කාටවත් වැඩක් නැති හිස් මිනිසෙක් තමයි මම. ඉතින් මේ විදිහට තමයි මගේ මේ කතාව ඔයාලට කියන්නේ. මම හදාගත්තේ. ඉතින් මම මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලට ඉස්සරහදී රැඟෙනවා. ඒක ආරම්භයක් හැටියට මගේ කතාවකින් තමයි මම ඔයාලට මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලා මාත් එක්ක මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියන දේ ඔයාලට මම ඉතාම ආදරෙන් සිහිපත් කරනවා. ඉතින් නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.